ආයුබෝවන් ඔබ සියලු දෙනාම සසරෙන් යුරින් සාදරයෙන් පිළිගන්න. මම අද අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවේ. මම අද මගේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ 2025 ආපු අප්ඩේට් දෙකක් ගැන WhatsApp එකේ. ඔයාලා ඉතින් දැන් සමහර අය දන්න ඇති මම මේ වීඩියෝ එක කරන්නේ නොදන්න අයට. මේ වීඩියෝ එක බලන්න ආසයි නම් දැන්ම මා සර්ප්‍රයිස් කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඊළඟට දැනගන්න ඕනේ මොකද්ද කියේ ලයික් කරලා වීඩියෝට සම්බන්ධ වෙන්න. හරි. මම අද කතා කරන්නේ WhatsApp අප්ඩේට් ගැන. WhatsApp අප්ඩේට් එක මොනවද මේ දවස් වලට ඇවිල්ලා තියෙන්නේ කියලා මම දැන් ඔයාලට කියන්න. මම අද ඒවෙන් දෙකක් කතා කරනවා. එකක් තමයි Avatar. Avatar කියන්නේ අර DP එකට අමතරව තව يعني රොබෝ AI වලින් හදපු වගේ ෆොටෝ එකක් දාන්නේ. සමහර අය දන්නොත් ඇති. ඉස්සෙල්ලා يعني මේ අප්ඩේට් එක කලින් තිබුණේ තමන්ගේ DP එකට දාන්න පුළුවන් එක්ක තමන්ගේ ෆොටෝ එකක් එක්ක Avatar එකක්. මේ පාර අප්ඩේට් එකේ එහෙම දෙකම දාන්න පුළුවන්. ඒ දෙකම දාන්න පුළුවන්. يعني හිතන්න දැන් ඔයාගේ ඒ කවහා DP එක බලනවා නම් ඒ Avatar එක පෙන්නිලා තමයි ඔයාගේ දාලා තියෙන ෆොටෝ එක පෙන්වන්නේ. ගිය පාර එහෙම නෑ එක්ක Avatar ෆොටෝ එකක් දාන්න ඕනේ නැත්තම් මේ තමන්ගේ DP ෆොටෝ එකක් දාන්න ඕනේ. මේ පාර දෙක එකට ඇවිල්ලා තියෙනවා. මේ අප්ඩේට් එක ගොඩක් හොඳයි. මාත් ඒක දාලා තියෙනවා. මම ඔයාලට ඒක පෞද්ගලිකව මම රෙකමන්ඩ් කරන මේ අප්ඩේට් එක නියමන හොඳයි. නිකන් අර නිකන් ලස්සනයි. ඒ වගේ නිකන් ක්වොලිටි එකක් තියෙනවා. ඊළඟට තමයි හිතන්න දැන් ඔයාගේ යාළුවෙක් කරදර කර කර ඉන්න අනේ මේ වීඩියෝ එක දාන්න අනේ වයි ස්ටේටස් දාන වීඩියෝ මේ වීඩියෝ එක දාන්න අනේ අරක දාන්න මේක දාන්න ගොඩාක් කට්ටිය මිල්ලනකොට ඔයාලා දාන්න හැකියාව නැති වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් කනෙක්ෂන් වල ප්‍රශ්න එන්න පුළුවන්. දැන් මේ අප්ඩේට් එකේ එහෙම නෑ. මේ පාර ටික් එක ඔන් කරලා වයි ස්ටේටස් එක දාද්දි ඔය ටික් එක ඔන් කරලා දෙන. ඒක ඔන් කරාම පස්සේ ආයේ වීඩියෝ එක මේ බලන කට්ටියට ඒ ටික් එක ඕපන් කරලා පස්සේ ලයික් කරන තැනට එහා පැත්තේ පොඩි තියෙන ඊතල දෙක. ඒකේ බුවන් පස්සේ ඒකේ බුම්පස්සේ තමන්ගේ ස්ටේටස් එක ඒ කියන්නේ ඒ බලන එක්කෙනාට ඒක දාන්න පුළුවන් තමන්ගේ ස්ටේටස් වලින්. ඒක ඉතින් තමන්ට කැමති නම් ඕෆ් කරන්න පුළුවන් ඕන් කරන්න පුළුවන්. ඒක තමන්ට විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔය දෙක ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. අපි වීඩියෝ සම්බන්ධ වෙන කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලා මාව සබ් කරලා කමෙන්ට් කරලා කමෙන්ට් එක උදානවා ඊළඟට දැනගන්න ඕනේ මොකද්ද කියලා. අපි එන වීඩියෝ එක ඉස්සරහට යමු. හරි ඉස්සෙල්ලාම වගේ ජංගම දුරකථනය අතර ගන්න. ජංගම දුරකථනය අතර නම් ඔයාගේ ෆෝන් එකේ ඉස්සෙල්ලාම WhatsApp එක ඕපන් කරලා මට මුලින්ම කියා දෙන්න යන්නේ ඔයාගේ ස්ටේටස් එක අර වෙන කාට හරි ගන්න පුළුවන් වෙන හදාගන්නේ කොහොමද කියලා. ඔයා මේ WhatsApp එක ඕපන් කරගෙන ඉස්සෙල්ලාම තව අප්ඩේටස් කියන එකට යන්න. මේ අප්ඩේටස් කියලා ගියන් පස්සේ ඔයාලට මේකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අප්ඩේටස් කියන දේ උඩ සර්ච් බාර් එකේ එහා පැත්තේ ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ඔබන්න. ඊට පස්සේ මේ වගේ setting start setting privacy create channel එනවා. ඔයා මෙතනින් setting දෙන්න. මට පොඩ මැරදුන සමාවෙන්න. ඔයා මෙතන status privacy දෙන්න. status privacy දුන්නාන් පස්සේ මෙයාගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මම දැනට මේ ටික් එක ඔන් කරලා තියෙනවා. hello sharing. ඒ කියන්නේ මේ ටික් එකම ඕපන් කරලා තියෙන්නේ. දැන් අපි ඒක ඕපන් කරමු. මම දැන් ඕපන් කරා. අපි දැන් මේ වීඩියෝ එකක් දාලා බලමු මම කියන කතාව ඇද්දද කියලා. දැන් මෙතන මේ add to status තැනට ගිහිල්ලා මම වීඩියෝ එකක් දානවා. මම වීඩියෝ එකක් මෙහෙම පල්ලයට ගිහිල්ලා මම නිකන් අහුවෙන වීඩියෝ එකක් දානවා. මම ෆොටෝ එකක් දානවා. ඊට පස්සේ මම ඒක බලා ගන්න මගේ අනිත් WhatsApp එකට ගිහිල්ලා ඔයාලට ඉතින් එහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙහෙම ගිහිල්ලා තාම මේ ස්ටේටස් එක ඇවිල්ලා නැහැ මේකට. අන්න ඇවිල්ලා තියෙන ස්ටේටස් එක. අන්න මම දැන් ස්ටේටස් එක ඕපන් කරලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවද අර ඉස්සලා අපි ඕන් කරා වගේ ටික් එක මෙතන පේන්න තියෙනවා. දැන් අපි ඒක බලමු. දැන් මම ඒක එබුවන් පස්සේ දැක්කනේ ඔයාට ඒක يعني ඔයාගේ එකෙන් ඔයාට ස්ටේටස් දාන්න ඒක එනවා. දැක්කනේ. අපි දැන් යන් ඊළඟ එක. ඊළඟ එක තමයි අර Avatar එක. ඒකට තමයි ඉස්සෙල්ලාම WhatsApp එකට යන්න. WhatsApp එකට ගිහිල්ලා WhatsApp එකේ ඊතර කෙලින්ම තියෙන WhatsApp එකේ ඉන්ටර්ෆේස් ආවා. WhatsApp එක උඩ කැමරාවට එහා පැත්තේ තියෙන ඩොට් තුන බලන්න. ඊට පස්සේ කෙලින්ම setting වලට යන්න. setting වලට ගිහිල්ලා මෙතන Avatar කියලා එකක් තියෙනවා. Avatar කියන එක ඒක දෙන්න.
ඊට පස්සේ create your avatar එනවා create your avatar කියන එක දෙන්න ඊට පස්සේ මෙහෙම ටිකක් load වෙලා මේ වගේ ඉන්ටර්ෆේස් එක බලන්න තාම load වෙන ගමන් තියෙන්නේ ඒක පොඩ්ඩක් කියලා යනවා දැන් මෙහෙම ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් create for selfie කියන්නේ තමන්ගේ ෆොටෝ එකක් ගහලා ගන්න පුළුවන් create manually ඒ කියන්නේ තමන් ඒක AI ලිම වගේ හදන්න පුළුවන් මම create manually කියන එක දෙනවා පොඩ්ඩක් ටිකක් කියලා යනවා ඊට පස්සේ මෙහෙම get start with skin tone ඒ කියන්නේ තමන්ගේ සමේ පාට තමන්ට කැමති පාටක් මෙතන තෝරගන්න පුළුවන් මම නිකන් හිතන පාටක් දෙනවා මෙහෙම එහෙම සිලෙක්ට් කරලා ටිකක් මෙහෙම ලෝඩ් වෙනවා ස්කින් ටෝන් එක තමන්ගේ ඇවට එක දැක්කනේ ඔන්න මම දාපු ස්කින් ටෝන් එකම මගේ ඇවටට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මම මෙහෙම නෙක්ස්ට් දෙනවා නෙක්ස්ට් දීලා පොඩ්ඩක් ලෝඩ් වෙනවා ලෝඩ් වෙන එක පින්නන්නේ නැහැ පොඩ්ඩක් අර ටෝන් එක හදා ගන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට ෆේස් ෂේප් වෙන කියන්නේ මූණේ හැඩය මම මෙතනින් නිකන් පළවෙනි මූණේ හැඩය දා ගන්නවා ඊට දැක්කනේ ඔන්න බලන්න දැන් මම දාපු හැඩේ දැන් උතර පෙන්නනවා දැක්කනේ මම දාපු හැඩේ එහෙමම ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මම ආයි නෙක්ස්ට් දෙනවා එනේ ඊළඟ පියවරට යනවා බොඩි ටයිප්ස් ඒ කියන්නේ බොඩියේ ඒ කියන්නේ Tamanට කැමති ඇඟේ හැඩය දා ගන්න පුළුවන් මම මෙතන ඒකෙත් පළවෙනි එක දෙනවා මම එක්සැම්පල් එකක් විදිහට මම මේක කරන්නේ ඒ බොඩි ටයිප්ස් එක දීලා කන්ටිනියු දෙනවා ඊට පස්සේ පේනවා ලස්සනට එයා ඉන්නවා ඊට පස්සේ මෙහෙම ඊට පස්සේ මෙහෙම එනවා ටිකක් ස්ටයිල් hair makeup face මම ඒව කරන්න යන්නේ නැහැ ඉතින් මම පොඩ මේ ෆ්‍රී තියෙන කමිසයක් දා ගන්නවා මම මේ ෆ්‍රී කියලා තියෙන සුදු පාට කමිසය දා ගන්නවා ඔයාලා පෙන්නනවා ඉතින් දැන් ලෝඩ් වෙනවා පොඩ්ඩක් දැක්කනේ ඊට පස්සේ මම උඩම තියෙන done කියන එක දෙනවා done කියන එක දුන්නාම තමයි ලෝඩ් වෙනවා ඊට පස්සේ publish avatar ඊට පස්සේ පේනව නේද ඔයාගේ මෙතන අර දෙකනේ මගේ DP දැන් මම දාලා තියෙන DP එක පෙන්න හැටි තමයි ඉස්සෙල්ලා ඇවිල්ලා ගියේ දැන් publish avatar කියන එක දෙනවා ඊට පස්සේ පොඩ්ඩක් ලොහම ලෝඩ් වෙනවා මම දැන් ඒ ලෝඩ් වෙනවා ඔන්න දැක්කනේ දැන් ඔයාගේ avatar ඊට පස්සේ ප්‍රොෆයිල් කියලා එක දෙනවා දැන් මෙතන මොකද කොහොමද ඒ කියන්නේ තමන් ගෑවට ඔයාගේ DP එක බලනකොට කොහොමද පේන්නේ ඉන්නව කියලා මෙහෙම බායි කියන විදිහට ඉන්නවද මෙහෙම ෆොටෝ එකක් ගහලා කැමරාවක් තියාගෙන විතර ඉන්නවද මෙහෙම මොකරි ස්ටයිල් එකකට ඉන්න එක විදිහක් දානවද නැත්නම් මෙහෙමද මම දාලා පළවෙනි ටිප්ස් එක ඊට පස්සේ මම මෙතන කලර් එකක් දානවා බෑග්ග්‍රවුන්ඩ් එකට මම සේව් දෙනවා ඊට පස්සේ ඔහම ප්‍රොෆයිල් ෆොටෝස් කියලා වැටිලා ඔහම එනවා දැක්කනේ දැන් මෙහෙම අයින් එන්න අයින් වෙලාද අපි වෙන අනිත් මගේ එකෙන් ගිහිල්ලා බලමු avatar ඇවිල්ලාද කියලා ඒ account එකට දැන් මම ස්ටේටස් දාපු ඉස්සෙල්ලා පෙන්නන්නේ ඉන්න මම දැන් ඒ නම්බර් එක ගන්න මෙහෙම ගිහලා මම නම්බරේ සර්ච් කරනවා උදේනි කියලා සේව් කරනවා මම සේව් කරලා තියෙන උදේනි කියලා ඊට පස්සේ උදේනි කියන නම්බරේ ගන්නවා බලන්න එරගම මෙහෙම DP එක ඔබනවා D එක ඔබලා මෙතන දැන් පෙන්නයි දැන් view profile picture ඔයාලට මම මේක රෙකෝඩ් කරන්න හින්දා ඒ මම රෙකෝඩ් කරන ෆෝන් එකෙන් ඔයාලා මගේ profile picture එක පෙන්නන්නේ නැහැ ඒ මගේ security එකට ඔයාලට ඉතින් මුලින්ම දැක්කනේ ඇවට එක දාන්න තැන වලට පෙන්වව නේද අන්න දැන් මේ මගේ අතර පෙන්වන එක තමයි හදපු account එකේ එතර පෙන්නනවා දැක්කනේ මේ side එකේ ඔම තමයි ඉතින් කොහම දැන් මගේ security එක ඉඳලා ඔයාලට මට DB එක පෙන්වන්නේ නැහැ කොහොමත් මේ මම රෙකෝඩ් කරන එක මම කම්පියුටරේ ෆෝන් එකේ ඩිස්ප්ලේ කරලා රෙකෝඩ් කරන්නේ ඒකෙන්ද ඔයාලට පෙන්වන්නේ නැහැ ඒකත් සේෆ්ටි ඉතින් මගේ සේෆ්ටි එක වෙනුවෙන් ඒකත් මේ WhatsApp එකෙන් දාලා තියෙන්නේ ඒකින් අපි ඒකට කමන්නේ නැහැ දැන් ඉතින් මේක මෙහෙම තියෙනවා දැන් ඔයාලට ඉතින් මෙහෙම අදා ගන්න පුළුවන් ඔයාලට මේක නොතර තැනක් තියෙනවා නම් මට පල්ලෙන් කමෙන්ට් කරලා යන්න මම ආයේ වීඩියෝ එක කරන්න අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතන නතර කරමු මම ඉතින් මේ වීඩියෝ එක හොඳයි නා ෂෙයා කරන්න එතකොට ඔයාගේ යාළුවන්ට බලන්න පුළුවන් අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතන නතර කරමු let's go අපි අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු ඉතින් යාළුවනේ මම හිතනවා මං කියා දෙපු දේ ගැන ඔයාලට තේරෙන්නේ නැති කියලා
මං ඉදිරියට තව අප්ඩේට් අරන් එන්නම් WhatsApp එකේ සහ Facebook මිටාවල තියෙන තව අප්ඩේට් එකම ඉස්සරහ වීඩියෝ එකක් කරන්න එක මං ඉන්නේ දැන්. මං ඒක තව සති දෙක තුනකින් කොහොමද අප්ලෝඩ් කරන YouTube එකට. එතකොටත් ඔයාලා ඒ වීඩියෝ එක බලන්න. මං හිතුවාට මං අද කියන වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්තම් කමෙන්ට් එකක් දායන්. මං ඒක ආයෙ ඔයාලට කියා දෙන්නම්. අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතන නතර කරමු.